ආයුබෝවන් සුබ දවසක් සියලුම දෙනාට අපේ සාමිනිසුරුවරයෙක් විදියට පත් වෙන්නේ කොහොමද? එයාව පත් කරන නීතිමය පසුබිම මොකද්ද? එයාට පැවරෙන රාජකාරිය මොනවද? ඒ රාජකාරී කරන්නේ කොහොමද? එයාට ඇති වෙන ගැටලු මොනවද? ඒ සියලුම දේවල් දීර්ඝ වශයෙන් වීඩියෝ කීපයකින් සාකච්ඡා කරා. ඒ ගැන ගොඩාක් ප්‍රතිචාර තියෙනවා. ඒ ගැන තවදුරටත් දැනුවත් කරන්න කියලා. සාමිනිසුරුවරයෙක් කියන්නේ සමාජ ක්‍රියාකාරියෙක්, එහෙම නැත්නම් සමාජ සේවකයෙක්. සාමිනිසුරු කෙනෙක් නොවන කෙනෙක් වුණත් සමාජ සේවකයෙක් විදිහට දැනගන්න ඕන කරුණු කීපයක්, කියන්නේ නෛතික කරුණු, නීතිමය කරුණු දැනගන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕනේ, මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න ඕනේ. සාමිනිසුරුවරුන්ට, සමාජ ක්‍රියාකාරකීන්ට, සමාජ සේවකයන්ට දැනුවත් වෙන්න පුළුවන් කරුණු කීපයක් අද වීඩියෝ එකකින් මම අරන් එනවා. ඒක මහන්සි වෙලා තමන් ස්වයං අධ්‍යයනය කරන්න ඕනේ, ඒවා හොයාගෙන කරන්න. මම මේ පැත්ත මාර්ගය කියලා දෙන්න තමයි මේ වීඩියෝ එක අදහස් කරන්නේ. මොකද නැත්තම් මේ ගැන ඔක්කොමට කියලා දෙන්න පුළුවන් වීඩියෝ දිග වෙනවා. ඒ වුණත් වෙනම වීඩියෝ කරන්න ඕන නම් කමෙන්ට් එකක් දැම්මොත් මට මේ කාරණා සම්බන්ධයෙන් එක ශේෂ්ඨයක් ඕන නම් කතා කරන්න පුළුවන්. 50ක් සම්පූර්ණයෙන් අධ්‍යයනය කරලා 50ක් කියලා දෙන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තුනොත් මට කමෙන්ට් දාන්න. ඒතර මම ඒ විදිහට කියලා දෙන්නම්. අපි මේ වීඩියෝ මාලාවක් විවිධ කාරණා ඔස්සේ මහජනයාට දැනුවත් වෙන්න ඕන කාරණා ගොඩාක් අපි වීඩියෝ කරලා තිනවා. මේවට අපිට තව ප්‍රතිචාර කියන්නේ අපි මොටිවේට් වෙන්න අපිව මේ channel එක subscribe කරන්න. ඊළඟට මේ වීඩියෝ අනිත්යට දැනගන්න, දැනුම අනිත්යට ලබා දෙන්න පුළුවන් නම් මේවා බෙදා ගන්න, හැමෝටම දැනුවත් වෙන්න. හරි, අපි නම් වීඩියෝට යමු. මුලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්. මේක අරගෙන කියවන්න සමහර කාරණා තියෙන, කියන්නේ මූලික අයිතිවාසිකම් වගේ දේවල් කියවන්න පුළුවන්. ඒකේ නිතර පොඩි පරිශීලනය කරාම ගොඩාක් වැදගත් දේවල් තියෙනවා ඒ පනතේ. අනිත් එක සියලුම සංශෝධනයක එකම පොතක් විතර තියෙනවා මේකේ. පාර්ලිමේන්තු වෙබ් අඩවියක ලේසි අරගෙන පරිශීලනය කරන්න. ඒක ගන්න. ඊළඟට මානවික විශ්ව ප්‍රකාශනය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකත් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒකේ කියවන්න. ඒකේ තියෙනවා ජාත්‍යන්තර මානව හිමිකම් මොනවද කියලා කියන්නේ. ඒවා මොනවද තියෙන්නේ කියලා හොඳට අධ්‍යයනය කරන්න, කියවන්න. සිංහලෙන් දින අර ලේසි එක කියවන්න. පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඒක කියවන්න. මොකද අපි දැනුවත් වුනේ නැත්නම් මිනිස්සු වෙන්නේ නැහැ අපි ගාවට. මිනිස්සු ගණන් ගන්න නැහැ. සාමිනිසුරු ගොල්ලෝ සමාජ සේවක කිව්වට ඉතින් මේ ලෝකෙ දන්නේ නැත්නම් ඔය සමාජ සේවය කියන්නේ, සමාජ ක්‍රියාකාරයන් කියන්නේ ඔය එක බෝඩ් උස්සන් දඟලන එකම නෙමෙයි. ඒ කියන්නේ තමන්ට මහජනයා වෙනුවෙන් යමක් කරන්න. ඒ කියන්නේ මිනිස්සෙක් ඇවිල්ලා ඇහුවම දෙයක් කියලා දෙන්න, මිනිස්සෙගේ අයිතිවාසිකමක් එහෙම නැත්නම් මොනවා හරි උපදෙසක් දෙන්න බැරි නම් ඒ සමාජ සේවයෙන් වැඩකුත් නැහැ. ඒ සාමිනිසුරුකම් වැඩකුත් නැහැ. ඒ සමාජ ක්‍රියාකාරකම් වැඩකුත් නැහැ. ඒකින්ද ඊළඟට තමයි වැඩිහිටිය නැත්තන්ගේ අයිතිවාසිකම් 50කට 50ක් තියෙනවා. මේකේ තියෙනවා වැඩිහිටිය නැත්තන්ව, ඒ කියන්නේ දෙමව්පියන් නොසලකා හරියම, වැඩිහිටිය නොසලකා හැරියම එයාට ඒ දරුවන්ට විරුද්ධව කටයුතු කරලා ගන්න පුළුවන් මාසික නඩත්තු දෙමුනා තියෙන ඒ වගේ අයිතිවාසිකම් ගණනාවක් ඒකේ තියෙනවා. ඒ පනත කියවන්න. ඒ පනත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊළඟට තියෙන ආබාධිත නැත්තන්ගේ අයිතිවාසිකම් 50ක්. ආබාධිත නැත්තන්ට අර වෙනස් කර සලකන්න බෑ. ඒ ගණනාවක් තියෙනවා. ප්‍රවේශයේ අයිතිවාසිකම් ගණනාවක් තියෙනවා. ඒක පොඩ්ඩක් ඒ පනත තරම් කියවන්න. ඒක ඩවුන්ලෝඩ් කරන්න ඕන ඉන්ටර්නෙට් එකෙන්. ඒවා අරගෙන printer එකෙන් තියාත්තත් පාඩු නැහැ. මොකද හේතුව ඒවා නිතර පරිශීලනය කරලා අවශ්‍ය මිනිස්සුන්ට උදව් උපකාර කරන්න පුළුවන්. ඔය සමාජයේදී ඔයගොල්ලන්ට දකින්න ගැටලු වලදී ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඊට පස්සේ ගෘහස්ත ප්‍රජනනත්වයේ පනතත් ගන්න. ඒක ඔය ගෙවල් වල ප්‍රශ්න වුණාම එකේ ගැටලු තියෙනවට ඇවිල්ලා ඇහුවම ඒකට උත්තර දෙන්න, උපදෙස් දෙන්න, හරි මග කියලා දෙන්න පුළුවන්. වටේ යන්නේ නැතුව හරියටම කරන්න ඕන දේ මොකක්ද කියලා මේ පනත් වල තියෙනවා. මේ පාඩියෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඊළඟට ගන්න ළමා ආරක්ෂක අධිකාරිය පනත. මේකෙත් වැදගත් දේවල් ගණනාවක් තියෙනවා. ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගණනාවක් තියෙනවා. මේක හොඳට අධ්‍යයනය කරලා අවබෝධ කරගන්න. ඊළඟට ගන්න පාරිභෝගික ආරක්ෂක පනත. ඒවත් මේ ඔක්කොම කියපුවම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔන්ලයින්. 7-5ක්වත් යන්නේ නැහැ.
ඔය ඉන්ටර්නෙට් එකේ නිකන් ඉන්න වෙලාවේදී ඩවුන්ලෝඩ් කරලා print එකක් අරගෙන තියාගත්තා නම් නිතර කියවන්න පරිශීලනය කරන්න පුළුවන්. ලොකු දැනුමක් එනවා, අනුන්ට දෙනවා වගේ Tamanට ලොකු දැනුමක් එනවා. හොඳ පෞරුෂයක් හදාගන්න පුළුවන්. ඊළඟට අත්‍යවශ්‍යම නැහැ අප පනතක් තියෙන පනතක් තියෙනවා 97 අප පනත 97 මතක විදිහට මට මේ අප පනත අරගන්න එක අපේක්ෂිත අප එහෙම තියෙනවා. ඒ කියන්නේ ඒවත් වැදගත් අපිට දැනුවත් වෙන එක. අපේක්ෂිත අප ඉල්ලන හැටි යම විස්තර තියෙන අප ගන්න ඕන විදිය අප සම්බන්ධයෙන් තියෙනවා. මම දැන් 57ක් වටක් කිව්වා. මේවා අරගෙන මේක පරිශීලනය කරන්න. පෞද්ගලික වාර්ත වැදගත්. ඊළඟට ඔයාලකට එන මිනිස්සුන්ටත් වැදගත් යමක් කියලා දෙන්න පුළුවන්. සමාජයට යම්කිසි සේවයක් කරන්න පුළුවන්. ඒකින්ද සාමාන්‍ය ගොල්ලෝ ඊළඟට සමාජ සේවකයෝ සමාජ ක්‍රියාකාරීන් මේ හැමෝම මේක අරන් කියවන්න මේ 50 අරන් කියවන්න. විශේෂ මේ සම්බන්ධයෙන් විශේෂම කරන්න ඕන දෙයක් කියන්නේ මේ එක 50ක් කියලා දෙන්න ඕන නම් එහෙම නැත්නම් මේ 50 වෙන වෙනම කියලා දෙන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒතර මම දන්නවා ඔබගේ අභිප්‍රාය ඔබගේ අපේක්ෂා මොකද්ද මම ඒක අනුව ඊට අදාළව ඒ 50 ගැන කියලා දෙන්න බලන්න උත්සාහ කරන වෙලාව තියෙනවා අනුවන. එහෙනම් ගොඩක් ස්තුතියි. මොනවා ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න අපි කියලා දෙන්න දන්න දෙයක් නම්. එහෙනම් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ සවන් දුන්නට. මේක අපේ මේ දැනුවත් වීම හරි වැදගත් කියලා හිතනවා නම් අපිට subscribe කරන්න අපේ channel එක. ඊළඟට මේක අනිත්තට දැනගන්න මේක share කරන්න බෙදා ගන්න දැනුවත් වෙන්න. එහෙනම් ගොඩක් ස්තුතියි සියලුම දෙනාට.